හරි අපි අද බලමු තිවෙනීස් තියරම් එක පාවිච්චි කරලා කොහොමද ලේසියෙන් සර්කිට් ගැටලු විසඳන්න කියලා. එතකොට මේ වගේ ලොකු සර්කිට් එකක් දීලා අපෙන් අහනවා එන්න මේ RL හරහා කරන්ට් එක මොකක්ද කියලා. එතකොට මේ කරන්ට් එක මෙහෙම හොයන්න ගියොත් අපිට ගොඩක් අමාරු වෙන්නේ මෙහෙම හොයන්න. ඒක නිසා අපිට පුළුවන් මේකට තිවෙනීස් තියරම් එක පාවිච්චි කරන්න. තිවෙනීස් තියරම් එකෙන් මොකද්ද කරන්නේ? මේ වගේ ලොකු සර්කිට් එකක් දුන්නාම ඒක තනි වෝල්ටේජ් සෝස් එකකටයි ඊට පස්සේ මේ අනිත් රෙසිස්ටර්ස් තියෙන්නේ. ඒ රෙසිස්ටර්ස් ඔක්කොගේම සමග රෙසිස්ටර් එකකටයි අපිට හොයන්න ඕනේ කරන්ට් එක යන රෙසිස්ටර් එක තියෙන්නේ. එන්නේ රෙසිස්ටර් එකටයි අදාළ වෙන විදිහට මේ සර්කිට් එක හදාගන්න එක තමයි තිවෙනීස් තියරම් එකෙන් කරන්නේ. එතකොට අපි මුලින්ම දැන් අපිට ඕනේ මේ RL හරහා යන කරන්ට් එක හොයාගන්න ඕනේ. එතකොට මුලින්ම අපි මේ RL මේ සර්කිට් එකෙන් ගලවලා අයින් කරනවා. ඊට පස්සේ පද්ධතිය මෙන්න මේ විදිහට තියෙනවානේ. මේකේ ඊට පස්සේ අපි දෙවෙනි පියවර විදිහට කරන්නේ මේකේ මේ තියෙන වෝල්ටේජ් සෝස් කරන්ට් සෝස් තියෙනවානේ. ඒක ඒ ඔක්කොම ටික ගලවලා මේ සර්කිට් එක අයින් කරලා මේකේ තියෙන රෙසිස්ටර් වල විතරක් සර්කිට් එකක් හදාගන්න එක. RL දනවලා අයින් කරනවා. හරි. එතකොට හරි මේ වගේ සර්කිට් එක තියෙනවා. අපිට එතකොට මේ සර්කිට් එකේ මෙන්න මේ විදිහට රෙසිස්ටර් ටික ඔක්කොම ගලවලා අයින් කරලා මේ සමග රෙසිස්ටර් එක හොයන්න තමයි දැන් තියෙන්නේ. එතකොට එතන 2 ඕම් 6 ඕම් ශ්‍රේණි 7යි. එතකොට මේ දෙකේ එකතු අපිට එනවා 8 ඕම්. ඊට පස්සේ මෙතනින් 8 ඕම් 4 ඕම් දෙක සමාන්තරයි. එතකොට අපිට එතනින් 8 ඕම්යි 4 ඕම් සමාන්තර ගත නිසා මේ දෙකේ සමග ප්‍රතිරෝධය අපිට ආයෙ හොයාගන්න ඕනේ. එතකොට අපිට ඒ දෙකේ සමග ප්‍රතිරෝධය එනවා 8 බෙදීම 3 ඕම් විදියට. එතකොට ඊළඟට අපිට 8 බෙදීම 3 ඕම් එක්කුයි තියෙනවා 6 ඕම් එක්කුයි ශ්‍රේණිගත විදියට. ඒ දෙකේ එකතුව තමයි අපිට එතකොට RTH කියලා එන්නේ. එතකොට RTH එනවා 26 බෙදීම 3 ඕම් කියලා. හරි ඊළඟට අපි මේකේ VTH හොයාගන්න ඕනේ. ඒ කියන්නේ තිවෙනි වෝල්ටේජ් එක. එතකොට ඒක හොයාගන්න අපි කරන්නේ මේකේ RL ගලවලා අයින් කරනවා මුළු පද්ධතියෙම. ඊට පස්සේ මේකේ ඉතුරු ටික සර්කිට් එක තියෙන්නේ. ඉතුරු සර්කිට් එක සලකලා ඒකේ අපි ඒ දැන් මේ රූපේ නම් AB පොයින්ට් එක තියෙන්නේ. ඒක දෙපැත්තේ දෙකට තමයි එතකොට VTH කියලා කියන්නේ. ඒ කියන්නේ RL දෙපැත්තේ විභවයට තමයි VTH කියලා කියන්නේ. මේක දැන් සැලකුවොත් අපි මේ 2 ඕම් හරහා එන කරන්ට් එක ගන්නවා I1 කියලා. ඊට පස්සේ මෙතන 2 ඕම්ෙන් පල්ලෙහාට යනවා 4 ඇම්පියර් කරන්ට් එකක්. දකුණට යනවා 6 ඕම් හරහා අපි ගන්නවා I2 කියලා කරන්ට් එකක් යනවා කියලා. ඊවල වලදී ඔයාලා ඉගෙනගෙන ඇති පොයින්ට් එකකට එන කරන්ට් එක සමාන වෙනවා ඒ පොයින්ට් එකෙන් එළියට යන කරන්ට් එකට කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් I1 සමාන වෙනවා 4 ඇම්පියර් ධන I2 කියන එක ලියන්න පුළුවන්. එතකොට මේක සර්කිට් එක සැලකුවාම මේකේ මේ ඒ පොයින්ට් එකට කරන්ට් එකක් ගලා යන්නේ නැහැ. මොකද එතනින් අපි ගලවලා අයින් කරලා තියෙන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් දැන් අපි මේ සර්කිට් එක බවුන්ඩ් කරලා තියෙන කියලා සලකමු. එතකොට අපිට මේක ලියන්න පුළුවන් I1 හරහා ගන්න කරන්ට් එක ලියන්න පුළුවන්නේ විභවය බෙදීම ඒකේ දෙපැත්තේ තියෙන මේ රෙසිස්ටර් එක කියලා. එතකොට අපි දෙපැත්තේ තියෙන විභවය සමානයි 40 වෝල්ට් ඍණ VB බෙදෙනවා 2 ඕම්ගෙන්. ඒක සමාන වෙනවා 4 ඇම්පියර් ධන ඊට පස්සේ VB ඉඳලා වෝල්ටේජ් එක කෙලින්ම අර 6 ඇම්පියර් හරහා කරන්ට් එක ගලා යන්නේ නැහනේ. එතකොට කරන්ට් එක I2 කෙලින්ම ගලා යන්නේ 6 ඕම්ගෙන් ඇවිල්ලා කෙලින්ම 4 ඕම් හරහා ගලා යන එක වෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන් එතන වෝල්ටේජ් එක ලියන්න පුළුවන් VB ඍණ 0 කියලා යට බවුන්ඩ් කරලා තියෙන නිසා ඒක බෙදනවා 10 ඕම්ගෙන්. ඒ කියන්නේ අර 6 ඕම් ධන 4 ඕම්ගේ සමග ප්‍රතිරෝධය. එතකොට මේකේ VB එනවා 160 වෝල්ට් බෙදීම 6යි කියලා. එතකොට අපිට ඕනේ VA පොයින්ට් එකේ විභවය. මොකද VAB අතර විභවය තමයි VTH කියලා කියන්නේ. VA පොයින්ට් එකේ විභවය හොයාගන්න 6 ඕම් හරහා කරන්ට් එක යන්නේ නැහනේ. 4 ඕම් හරහා ඒ කරන්ට් එක බහැලා යනවා. එතකොට අපි ඒක දෙපැත්ත විභවය හොයාගන්න තනම් හරි ඒ කියන්නේ 4 ඕම් දෙපැත්ත විභවය හොයාගත්තා නම් අපිට VTH හොයාගන්න පුළුවන්. එතකොට අපි දන්නවා B පොයින්ට් එකේ විභවය 160 බෙදීම 6යි වෝල්ට් කියලා. එතකොට V අතු යතරම VA කියලා. VA පොයින්ට් එකේ විභවය සමාන වෙනවා
160 වෝල්ට් බෙදීම 6 වරක් මේ දෙකේ සමක ප්‍රතිරෝධය 10 ඕම් 10 ඕම්ගෙන් බෙදලා ගුණ කරනවා 4 ඕම්ගෙන්. එතකොට අපිට එනවා VA පොයින්ට් එකේ විභවය. හරි. එතකොට අපිට VA පොයින්ට් එකේ වෙනවා 10.67 වෝල්ට් කියලා. ඒ කියන්නේ එතකොට VTH සමාන වෙනවා 10.67 වෝල්ට් එකට. ඒ කියන්නේ මේ පද්ධතියට අනුකූල වෙන තිවෙනින් වෝල්ටේජ් එක 10.67 වෝල්ට්. හරි. එතකොට අපි VTH හොයාගත්තා, RTH හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේ සර්කිට් එක ආයෙත් මේව සම්බන්ධ කරන එක. RL ගෙනල්ලා ආයෙ සර්කිට් එකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දැන් මේ වගේ ලොකු සර්කිට් එකක් අපිට කලින් තිබ්බනේ. ඒ සර්කිට් එක අපි තිවෙනිස් තියරම් එක පාවිච්චි කරලා මේ වගේ පොඩි සර්කිට් එකක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට දැන් අපිට පුළුවන් මේකට KCL දාලා මේකේ යන කරන්ට් එක හොයාගන්න. එතකොට ඒ යන කරන්ට් එකම තමයි IL අර යන කරන්ට් එක කියලා කියන්නේ. කියන්නේ RL අර යන කරන්ට් එක තමයි IL කියලා කියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ පොඩි සර්කිට් එක. එතකොට අපිට KCL දාලා 10.67 සමාන වෙනවා මේ දෙකේ සමග ප්‍රතිරෝධය දාන වරක් IL කියන සූත්‍රය දාලා අපිට IL හොයාගන්න පුළුවන්. එතකොට IL එනවා 0.842 ඇම්පියර් කියලා. එතකොට මේ විදිහට තමයි අපි තිවෙනිස් තීරමය පාවිච්චි කරලා ලේසියෙන් ගැටලු විසඳන්නේ.